අපි අද කතා කරන්නේ දැන් කලින් දවසේ කතා කරලා ඉවර කරා මේ කැතෝඩ කිරණ පරීක්ෂාව සින්තන් කරනකම්. කැතෝඩ කිරණ පරීක්ෂාවේ සියලුම කැතෝඩ කිරණ වල ලක්ෂණ සහ ඒ අනාවරණය කියන එක අපි එදා කතා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ ඉලෙක්ට්‍රෝනය. දැන් අපි දන්නවා කැතෝඩ කිරණ අංශුව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයටනේ. එතකොට කැතෝඩ කිරණ අංශුවක් කියලා අපි කතා කරේ ඇත්තටම ඉලෙක්ට්‍රෝනය ගැන තමයි මේ කතා කරේ. එතකොට අද කතා කරන්නේ මේ ඉලෙක්ට්‍රෝනය කියන එක මොකද්ද සහ එතනින් එහාට අපි ධන කිරණ පරීක්ෂාව ඒ කියන්නේ ප්‍රෝටෝනය හඳුනා ගැනීම කියන තැනට කතා කරනවා. එතකොට වෙනදා වගේම දැන් කියන්න තියෙන්නේ මේ නෝට් එක ඔයාලා අරගන්න ළඟ අනිවාර්යෙන් පොතක් තියාගන්න නෝට් එක හදාගන්න. තව නෝට් එක කම්ප්ලීට් නැති කට්ටිය කියන්නේ කලින් මේක ඉගෙනගෙන නෝට් එක කම්ප්ලීට් නැති කට්ටිය ඉන්නවනම් ඒ කම්ප්ලීට් නැති කට්ටිය ඒක සම්පූර්ණයෙන්ම කවර් කරගන්න. හරි. ඒතර පිළිවෙලකට වැඩේ කරගෙන යන්න. එතකොට මේක ගොඩ දා ගන්න ලේසි. මුල ඉඳලා මේ විදියට වැඩ කරපුවාම ඒ ලෙවල් විභාගේ අමාරු නෑ. හරි. රයිට්. අපි එහෙනම් වැඩේට බහිමු. දැන් අපි මේ වෙද්දි කතා කරා කැතෝඩ කිරණ පරීක්ෂාව ගැනනේ. එතකොට කැතෝඩ කිරණ පරීක්ෂාවෙන් අපි අඳුනගත්තා කැතෝඩ කිරණ අංශුව කියලා කියන්නේ මොකද්ද? ඒ තමයි ඉලෙක්ට්‍රෝනය නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය කියන එක පිළිබඳව එහෙම නැත්නම් කැතෝඩ කිරණ අංශුව කියන එක පිළිබඳව පරීක්ෂණ මෙහෙයුවේ කවුද? ජේ.ජේ. තොම්සන් විසින් නේ. ජේ.ජේ. තොම්සන් විසින් මේවා දන්නවා දැන් ඔයාලා. ජේ.ජේ. තොම්සන් විසින් තමයි මේවා පරීක්ෂණ ටික සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරලා මේ දේවල් ලෝකෙට අනාවරණය කරේ නේද? එතකොට මේ ජේ.ජේ. තොම්සන් විසින් මේ කැතෝඩ කිරණ අංශුව විවිධාකාර වායුන් යොදලා විසර්ජන නලය ඇතුළට විවිධාකාර වායුන් වර්ග යොදලා සහ විවිධාකාර ඇනෝඩ කැතෝඩ විවිධ ලෝහ වලින් සාදපු ඇනෝඩ සහ කැතෝඩ පාවිච්චි කරලා විවිධාකාර වායුන් දාලා මේ කැතෝඩ කිරණ අංශුවේ E බෙදීම M අනුපාතය නිර්ණය කරා. ඒ කියන්නේ ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතයනේ. ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය. ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය E බෙදීම M අනුපාතය. මේක නිර්ණය කරා. හරි. එතකොට මේ මොන වායුව දාලා ඒ කියන්නේ විසර්ජන නලය තුලට කුමන වායුවක් දැම්මත් ඇනෝඩේ කැතෝඩේ විදිහට මොන ලෝහය පාවිච්චි කරත් ආගේ හැම අවස්ථාවකදීම සෑදිච්ච කැතෝඩ කිරණ අංශුවේ ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය සෑම අවස්ථාවකදීම නියතයක් වුණා. හරි. ඒ කියන්නේ මොන විදිහකින් හීලියම් පාවිච්චි කරත්, ආගන් පාවිච්චි කරත්, ඔක්සිජන් පාවිච්චි කරත්, නයිට්‍රජන් පාවිච්චි කරත් මොන විදිහේ වායුවක් විසර්ජන නලය තුලට දාලා කුමන ආකාර මොනම විදියක හරි ඇනෝඩය ලෝහය වෙනත් ලෝහයකින් කැතෝඩය වෙනත් ලෝහයකින් එකිනෙකට වෙනස් ලෝහ පාවිච්චි කරලා එහෙම මේ කැතෝඩ කිරණ පරීක්ෂාව එක දිගටම කරලා බැලුවා එක එක වෙනස්කම් කරලා. නමුත් සෑදුණු කැතෝඩ කිරණ අංශුවේ ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය වෙනස් වීමක් උනේ නැහැ. ඒකේ තේරුම තමයි පුතේ ඒකේ තේරුම මේ සෑදෙන කැතෝඩ කිරණ අංශුව සෑම පදාර්ථයකටම පොදු එකක් නේ. මොන වායුව පාවිච්චි කරා කුමන ද්‍රව්‍යයක් සාදලා තිබ්බත් ඒ හැම තැනකින්ම මේ කැතෝඩ කිරණ අංශුව එකම විදිහට එකම ආරෝපණය සහ ස්කන්ධ අතර අනුපාතයක තුබිට උනේ. ඒ කියන්නේ සෑම පදාර්ථයක් තුලම අඩංගු වෙන උපපරමාණුක අංශු විශේෂයක් වෙන්න ඕනේ කියන එක ජේ.ජේ. තොම්සන් විසින් නිගමනය කරා. හරි. ඒ අනුව ඒ සෑම පදාර්ථයක් තුලම අන්තර්ගත විය යුතු උපපරමාණුක අංශුව ස්ටෝනි විසින් ඊට කලින් හඳුන්වලා තිබිච්ච ඉලෙක්ට්‍රෝනය විදියට අර්ථ දක්වනවා. ඉලෙක්ට්‍රෝනය අන්න රයිට්. ඔන්න ඔය විදියට ඉලෙක්ට්‍රෝනය ලෝකෙට එනවා. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය එයා ගණනය කරලා තියෙනවා. ඒ ස්කන්ධය සහ ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය ගණනය කරලා තියෙනවා. ඒ අගය කියන කොච්චරක් කියලාද? 1.75 8 වැඩි කිරීම 10 කූලෝම් කිලෝග්‍රෑමයට කූලෝම්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකකට කූලෝම් 1.75 වැඩි කිරීම 10 බලයක්. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සහ ස්කන්ධ අතර අනුපාතය. හරිනේ? රයිට්. එතකොට දැන් අපි පොදුවේ ඉලෙක්ට්‍රෝනය කියන දේ ගැන කතා කරමුද? අපි දන්නවා කැතෝඩ කිරණ අංශුව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනය තමයි කියලා නේ.
එහෙනම් අපි එතනින් එහාට කතා කරමු ඉලෙක්ට්‍රෝනය කියන වචනේ පාවිච්චි කරලා. එහෙනම් මට කියන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ ඍණ ආරෝපණයක් දරන අංශුවක් නේ. ඍණ ආරෝපණයක් දරන උපපරමාණුක අංශුවක් ඒක. ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ ඍණ ආරෝපිතයි. එයා එතකොට ධන තහඩුවට තමයි ආකර්ෂණය වීම සිද්ධ වෙන්න ඕනේ. නේද? චුම්බක ක්ෂේත්‍රයකදී ලම්බක උත්ක්‍රමණයක් යා පෙන්වන්න ඕනේ. නේද? හරි. එතකොට ඊට අමතරව අපි මොනවද මේ ඉලෙක්ට්‍රෝනය ගැන කතා කරන්න ඕනේ. හැම පදාර්ථයකටම පොදු වෙච්ච එකක් ඉන්නේ. මෙයා හැම පදාර්ථයකටම පොදු වෙච්ච උපපරමාණුක අංශුවක්. ඊළඟට පරීක්ෂණාත්මකව අනාවරණය කරේ කවුද පුතේ? පරීක්ෂණාත්මකව අනාවරණය කරේ ජේ.ජේ. තොම්සන් විසින්. හරි. හැබැයි ඉලෙක්ට්‍රෝනයන නාමය නම දුන්නේ කවුද? ස්ටෝනි විසින්. ස්ටෝනි විසින් තමයි ඉලෙක්ට්‍රෝනය කියන නම දැම්මේ. පරීක්ෂණාත්මකව අනාවරණය කරේ කවුද? ජේ.ජේ. තොම්සන් විසින්. හරිනේ. එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝනය කියන එක නට ආරෝපණයකුත් තියෙනවානේ. ඒ ආරෝපණය අපි කිව්ව කොච්චරක් කියලාද? ඍණ එකක් කියලා නේද කියන්නේ ඍණයි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණයි කියලා. හැබැයි ඉලෙක්ට්‍රෝනයක ඇත්තටම ආරෝපණය කොච්චරද කියන එකත් ඔයා දැනන් ඉන්න ඕනේ. ඉලෙක්ට්‍රෝනයක ඇත්තටම ආරෝපණය නේ. ඒක 1.6 වැඩි කිරීම 10⁻19ක් කියලා කියනවා. කූලෝම් වගේ. එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6 වැඩි කිරීම 10⁻19ක් කූලෝම්. හරි. එතකොට මේක අපි ඍණාංගයක් විදිහට තමයි ඇත්තටම අර්ථ දක්වන්නේ. හේතුව තමයි ආරෝපණය ඍණනේ ඉලෙක්ට්‍රෝන. ආරෝපණය ඍණනේ. ඒ නිසා අපි 1.6 වැඩි කිරීම 10⁻19ක් කූලෝම් විදිහට ඉලෙක්ට්‍රෝනික ආරෝපණය කියනවා. හරිද? රයිට්. දැන් ඔයා දන්නවා ඉලෙක්ට්‍රෝනික ආරෝපණය සහ ස්කන්ධ අතර අනුපාතය. ඒක කොච්චරද? 1.758 වැඩි කිරීම 10 11ක් කූලෝම් කිලෝග්‍රෑමයට නේ. ඒතකොට ඉලෙක්ට්‍රෝනික ආරෝපණයත් වල මම දැන් කිව්වා 1.6 වැඩි කිරීම 10⁻19ක් කූලෝම් කියලා නේ. රයිට්. එහෙනම් ඔයාට ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය හොයන්න බැයිද පුතේ? පුළුවන්. ඇයි ඒ? මේ බලන්න. මේ පැත්තේ කූලෝම්, මේ පැත්තේ කූලෝම් කිලෝග්‍රෑමයට තියෙන. එහෙනම් මේ කූලෝම්ට කූලෝම් කපනවා. අන්න රයිට්. මට දැන් m කියන එක මට කිලෝග්‍රෑම් වලින් ලැබෙයි. ඇයි? මෙතන තියෙන්නේ 1.8 කිලෝග්‍රෑම් නේ. 1.8 කිලෝග්‍රෑම් තමයි මෙතන තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේක ඇත්තටම ලිව්වොත් එimhe අපි කිලෝග්‍රෑමයට කියන එක නේද? එහෙනම් කිලෝග්‍රෑමයට යදි m මේ පැත්තට ගන්නවා. එතකොට මේ සංඛ්‍යාවෙන් මෙහා බෙදලා බලන්න. එතකොට අපිට ලැබෙනවා එක ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය කොච්චරද? හරිනේ. එතකොට ඒක මට ලැබෙන්නේ ඇත්තටම කිලෝග්‍රෑම් වලින්. ඒකට ග්‍රෑම් වලින් හදා ගන්න ඕන නම් ඒක වෙනස් කරගන්න. මිලිග්‍රෑම් වලින් හදා ගන්න ඕන ඒක වෙනස් කරගන්න. මම දාන්නම්. දැන් මෙතනින් එහාට සුළු කිරීම ආරයි යනවා මම. එහෙනම් m සමානයි 1.6 වැඩි කිරීම 10⁻19ක්. ඒක බෙදනවා 1.75යි 8 වැඩි කිරීම 1011ක් කිලෝග්‍රෑමයට. right. කිලෝග්‍රෑමයට මොකද වෙන්නේ? කිලෝග්‍රෑමයට උඩට යද්දී කිලෝග්‍රෑම් බවට පත් වෙන්නේ. right. එහෙනම් මෙන්න කිලෝග්‍රෑම් උඩට යනවා. මේක ඔයාලා සුළු කරලා බලන්න ඕනේ. මේක සුළු කරලා බැලුවට පස්සේ ඔයාලට ලැබෙයි 9.1 වැඩි කිරීම 10⁻31ක් කිලෝග්‍රෑම්. මේකට ආසන්න ගාණක් වල ලැබෙන 9.113යි ගාණක් වගේ. හරි. එතකොට මේක සුළු කරලා බලන්න 9.1 වැඩි කිරීම 10⁻31ක් කිලෝග්‍රෑම්. එතකොට එන අපිට ලැබෙනවා ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය කොච්චරද? 9.1 වැඩි කිරීම 10⁻31ක් කූලෝම්. තේරුණාද? මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. රයිට්. එතකොට එහෙනම් ඉලෙක්ට්‍රෝනය ගැන කතාව ඔතනින් අපිට සමාප්ත කරන්න පුළුවන්. මම ආපහු නිකන් සංක්ෂිප්තව කියන්නම්. ඉලෙක්ට්‍රෝනය කියන එකට නම දැම්මේ ස්ටෝනි විසින්. ඉලෙක්ට්‍රෝනය කියන එක පරීක්ෂණාත්මකව අනාවරණය කරගත්ත ජේ.ජේ. තොම්සන් විසින්. ඉලෙක්ට්‍රෝනයේ ඊ බෙදීමේ අනුපාතය නිර්ණය කරේ කවුද? ජේ.ජේ. තොම්සන් විසින්මයි. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය රොබර්ට් මිලිකන් විසින් මිලිකන්ගේ තෙල් බිඳු පරීක්ෂාවෙන් කරා. ඒක මම කිව්වේ නැද්ද මම මතකද? එහෙනම් දැන් කියන්න. right? ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය රොබර්ට් මිලිකන් විසින් තෙල් බිඳු පරීක්ෂාව සුප්‍රසිද්ධ තෙල් බිඳු පරීක්ෂාව කියලා එකක් තියෙනවා. පොඩ්ඩක් ඕනනම් බලන්න දාලා ඉන්ටර්නෙට් එකේ. ඒතරවත් බලන්න පුළුවන් තෙල් බිඳු පරීක්ෂාව කියන එක. ඒතකොට ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය නිර්ණය කරලා එයාගේ කොච්චරක් කිව්වද? 1.6 වැඩි කිරීම 10⁻19ක් කූලෝම් කියලා කිව්වා. එහෙනම් අපි ඉලෙක්ට්‍රෝනයක ඊ බෙදීමේ අනුපාතයක් දැන් දන්නවා. ඊ බෙදීමේ අනුපාතය සහ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය දන්නවා නම් ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය හොයාගන්න කොහාට ගින්න නෑ. එහෙනම් මේ වැඩේ කරගන්න ලේසි. පැහැදිලි නේ? right. ඔය ටික තමයි අපිට ඉලෙක්ට්‍රෝනය ගැන ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන්නේ. ලොකුවට කතා කරන්න දේවල් නෑ.
තව දෙයක් තියෙනවා චුට්ටක් වා නිකන් මේක ඉන්ටරෙස්ටිං නම් පොඩ YouTube එකේ ආරේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. මේ ඉලෙක්ට්‍රෝනයට පුළුවන් පුතේ ඒවා දන්නවා ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ අංශුවක්නේ. ඒක අංශුවක්. හරි. එතකොට හැබැයි පහුකාලීනව හොයාගන්නවා මෙන්න මෙහෙම දෙයක්ුත් ඉලෙක්ට්‍රෝනය කියන එකට අංශුමය සහ ඒ වගේම තරංගමය කියන ಗುಣ දෙකම තියෙනවා කියනවා. හරි. ඉලෙක්ට්‍රෝනයකට අංශුවක් විදිහට හැසිරෙන්නත් පුළුවන් තරංගයක් විදිහට හැසිරෙන්නත් පුළුවන්. ආ නිකන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න කැමති නම් ඔන්න බලන්න wave particle duality කියලා ගන්නකො. wave particle duality කියලා සර්ච් කරලා බලන්න. ඒ බලලා ඔයාලට පොඩ්ඩක් මේක පොඩ්ඩක් අල්ලගන්න පුළුවන් නේ. මම හිතන්නේ මේ YouTube එකේ සිංහලෙන් උනත් දාලා තියෙනවා wave particle duality කියලා. කියවුවම ඔයාලට තරංගමය සහ අංශුමය සහ තරංගමය ස්වභාවය කියලා නිකන් ඉන්ටර්නෙට් එකේ සිංහලෙන් සර්ච් කරනවා YouTube එකේ කියලා සර්ච් කරලා නැත්නම් wave particle duality කිව්වහම මේක විස්තර කරලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝනයකට හැකියාව තියෙනවා එයාගේ තරංගමය අවස්ථාවේ වගේම ඒ වගේම අංශුමය අවස්ථාවේ කියන දෙකේම පවතින. හරි. ඒකම wave particle duality කියලා කියන්නේ. හරිනේ? right. එතකොට අපි ඊළඟට යනවා ප්‍රෝටෝනය හඳුනා ගැනීම කියන තැනට. ප්‍රෝටෝනය හඳුනා ගැනීම කියන තැනට අපි ඊළඟට යනවා. right. ප්‍රෝටෝනය හඳුනා ගැනීම. දැන් ඔයාලා දන්නවනේ කැතෝඩ කිරණ පරීක්ෂාව. ඔය කැතෝඩ කියන පරීක්ෂාව කියන එක එක්තරා පුද්ගලයෙක් හිටියා යූජන් ගෝල්ඩ්ස්ටයින් කියලා. යූජින් ගෝල්ඩ්ස්ටයින් කියලා කියනවා මේක. යූජන් ගෝල්ඩ්ස්ටයින්. යූජන් ගෝල්ඩ්ස්ටයින්. හරි. මෙන්න මෙයා මේ පුද්ගලයා මේ කැතෝඩ කිරණ පරීක්ෂාව කරා. හැබැයි චුට්ටක් වෙනස් විදිහකට එයා කරේ. කොහොමද එයා කරේ? මේකේ කැතෝඩය කලින් අවස්ථාවලදී වගේ නැතුව සිදුරු සහිත කැතෝඩයක් එයා පාවිච්චි කරා. හරිද? සිදුරු සහිත කැතෝඩයක් පාවිච්චි කරා. අර විසර්ජන නලය අර විදිහමයි. වෙනස තියෙන්නේ කැතෝඩයේ සිදුරු සහිත කැතෝඩය. ඇනෝඩය එතකොට කලින් පරිදිමයි. ඇනෝඩය කලින් පරිදිමයි. එයා ඉන්නවා. එතකොට එනම් මේ කැතෝඩය සහ ඇනෝඩය ප්‍රබල වෝල්ටේජ් සැපයුමකින් සම්බන්ධ කරනවා. ඊළඟට මේක රික්තක පොම්පේ අර වගේමයි තියෙනවා. ඒ රික්තක පොම්පය සම්බන්ධ කරන ස්ථානය මෙතන. ඒ ස්ථානයෙන් ඒක රික්තක පොම්පය සම්බන්ධ කරගන්න. හරි. දැන් කලින් අපි කතා කරා වගේ මෙතනට ඉහළ විභවාන්තරයක් දීලා නලය තුල පීඩනය ක්‍රමයෙන් අඩු කරගෙන යනකොට කැතෝඩ කිරණ නිකුත් වෙනවා. එතකොට මේක ඇතුළේ විවිධාකාර වායුන් දාලා තියෙන ඉතින් කොහොමද අපි දානවනේ කැතෝඩ කිරණ පරීක්ෂාවේදී මේ විවිධ වායුන් වර්ග දානවා කරන්නේ. එතකොට මේක ඇතුළේ යම්කිසි වායු වර්ගයක් දාලා මේ පරීක්ෂණය කරනවා. කරනකොට මොකද වෙන්නේ? ඔන්න කැතෝඩ කිරණ දැන් නිකුත් වෙනවා. කැතෝඩ කිරණ නිකුත් වෙනවා. කලින් වගේම තමයි. ඒක නිකුත් වෙනවා. හරි. ඒ වගේම මෙයා දකිනවා මේ කැතෝඩ කිරණ යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තවත් කිරණ විශේෂයක් යනවා. ඒ කිරණ විශේෂය ගිහිල්ලා මේ කැතෝඩයට පිටුපස ප්‍රදේශයේ තියෙන විසර්ජන නලයේ ගැටුණාම ඒ පිටුපස ප්‍රදේශය ලා රෝස පැහැයෙන් නැත්නම් ලා රතු පැහැයෙන් දිස් වෙන්න පටන් ගන්නවා. ලා රතු පැහැ. හරි. කැතෝඩයට පිටුපස ප්‍රදේශය ලා රතු පැහැයක් පෙන්වන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා මෙයා දකිනවා කැතෝඩ කිරණ යනකොට ඉතින් මේ සිංක් සල්ෆයිඩ් නම් ආලේප කරලා තිබුණේ. සිංක් සල්ෆයිඩ් ආලේප කරලා තිබුණා නම් මේ කැතෝඩ කිරණ ගමන් කරනකොට මොකද වෙන්නේ? මේකේ වැදිලා කොළ පාටට ප්‍රතිදීපණය වෙන්නේ. ඒක හරි. ඒක කැතෝඩ කිරණ පරීක්ෂාවට අදාළ නිරීක්ෂණයක්. හැබැයි මෙයා දකිනවා ඊට වඩා වෙනස් දෙයක්. කැතෝඩයට පිටුපස ප්‍රදේශයේ විසර්ජන නලයේ තවත් කිරණ විශේෂයක් ඇල වැදුනහම මේ පිටුපස ප්‍රදේශය රතු පැහැයෙන් ප්‍රතිදීපණය වෙනවා. ඔන්න ඊළඟ වෙලා දැකපු දේ විශේෂ දේ. මේක කොළ පාටින් වෙන එක අවුලක් නැත. ඒක අපි දන්නවා කොහොමද එහෙමයි කියන්නේ. හැබැයි මොකද වෙන්නේ කැතෝඩයේ පිටුපස ප්‍රදේශය රෝස පැහැයෙන් දිස් වෙනවා. දැන් මේක ප්‍රශ්නයක්. හරි. එතකොට එයා මේ කිරණ
ඇනෝඩයෙන් ඇති වෙන කිරණ කියලා හිතන්න. ඒ කියන්නේ ඇනෝඩයේ දිහාවේ සිට කැතෝඩයේ දිහාවට යනවා කියලා හිතලා එයා මේවට කියන්න ගත්තා ඇනෝඩ කිරණ කියලා. හරි. නැත්නම් අපි කියමු ඇනෝඩ කිරණ නැත්නම් අපි කියමු නාල කිරණ කියලා. හරි. එයා කියන්න ගත්තා නාල කිරණ කියලා. හරි. එතකොට එනවා නාල කිරණ කියලා කියන්න ගත්තා. මොකද මේ සිදුරු සහිත කැතෝඩයේ මේ පැත්තට යනවා සහ ඇනෝඩයේ සිට මේ පැත්තට විහිදෙනවා. එතකොට එයා නාල කිරණ කියලා ඒවා හැඳින්වුවා. හරිනේ. එතකොට මේ සංසිද්ධිය ගැන නැවත වතාවක් ජේ.ජේ. තොම්සන් කියන පුද්ගලයා මොකද කරන්නේ? බලාගෙන ඉන්නවා මේ යූජන් ගෝල්ඩ්ස්ටයින් විසින් මේ නාල කිරණ හොයාගත්ත එක. එයා ඒ ගැන වැඩිදුර හොයන්න පටන් අරගෙන එයා මොකද කරන්නේ? ආයෙ වතාවක් ගේමට බහිනවා. දැන් එයා ඉලෙක්ට්‍රෝන හොයාගත්තා. ඊළඟට මේ මොකද්ද මේ වෙන්නේ කියන එක හොයන්න නැවත වතාවක් ජේ.ජේ. තොම්සන් සිද්ධියට මැදිහත් වෙනවා. හරිනේ? දැන් සිද්ධියට මැදිහත් වෙලා මොකද කරන්නේ? මෙයා මේ කැතෝඩයෙන් පිටුපසට ඇනෝඩයේ දිස විහිදෙන ඇනෝඩයේ සිට විහිදෙන මේ කිරණ විශේෂය ගැන වැඩිදුර විස්තර හොයලා පරීක්ෂණ කරලා එයා අඳුන ගන්නවා මෙන්න මේ කැතෝඩයේ පිටුපසට නිකුත් වෙන කිරණ විශේෂයේ ආරෝපණය ධන ආරෝපිතයි කියලා. මේක ධන ආරෝපිත කිරණ විශේෂයක් කියලා හඳුන්වනවා. දැන් කැතෝඩ කිරණ යාම හොයාගත්ත ඍණ ආරෝපිතයි. එයා කැතෝඩ කිරණාංශු ඍණ ආරෝපිතයි. හැබැයි මේ පිටුපසට යන ධන ආරෝපිතයි. හරි? එතකොට එනම් මෙන්න මේ ධනාරෝපිත එක්කනාව කොහොමද හැදුනේ? ඒක තමයි ඊළඟ ප්‍රශ්න. එයා ඒ ගැන දැන් පරීක්ෂණ කරගෙන යනවා. දැන් එයා අර විදිහටම කැතෝඩ කිරණ පරීක්ෂාවට කරපු සියලුම පරීක්ෂා ටික නැවත වතාවක් මෙන්න මේ ධනාරෝපිත කිරණ වලට කරනවා. හරිද? එතකොට ධනාරෝපිත කිරණ වලට නැවත වතාවක් මේ පරීක්ෂණ ටික කරලා බලනවා. එයා මේකට අර තියුණු මායිමක් සහිත දෘಢ වස්තුවක් පාරාන්ද වස්තුවක් මේ කැතෝඩයට පිටිපස්සෙන් තියලා නැවත වතාවක් මේ කිරණ ගමන් කරන්න සලස්සුවාට පස්සේ පිටිපස්සේ ගාන හෙවණැල්ලක් හිටියා අර වගේම කැතෝඩ කිරණ අවස්ථාවේ මේ පරීක්ෂණයේ වගේම පිටිපස්සේ හෙවණැල්ලක් තිබුණා. අනේ හෙවණැල්ල තිබිච්ච නිසා මොකද එයා කියනවා මේක සරල රේඛියව යන්නේ. හරිනේ කතාව කලින් කතාවේ එයා කිව්වා සරල රේඛිය කියලා. මේකලා තේරුම් ගන්න. ඊළඟට මේකට එයා තියලා බැලුවා ධන තහඩුවක් සහ ඍණ තහඩුවක්. විද්‍යුත් ධන තහඩුවක් සහ ඍණ තහඩුවක් වැඩ වෙනම තියලා බලනවා. ආන් එහෙම තියලා බලනකොට මේක ආකර්ෂණය වුණේ එහෙම නැත්නම් උත්ක්‍රමණය වුණේ ඍණ තහඩුව තියෙන දිහාවට. ඒකෙන් එහා කියලා මේක ධන ආරෝපිත කිරණ විශේෂයක්. හරි? පළවෙනි අවස්ථාවේදී ඍණ ආරෝපිත කිරණ විශේෂය. දැන් මෙයා දැන් දෙවෙනි අවස්ථාවේදී කියනවා ධනයි ඍණයි තහඩු දෙකක් තියලා ඍණ තහඩුවට ආකර්ෂණය වෙච්ච නිසා මේක ධන ආරෝපිත කිරණ විශේෂයක්. සහ ආයතනින් එහාට එක කියන ධන කිරණ කියලා කියන්න පටන් ගන්නවා. මේවා ධන කිරණ. ධනාරෝපිත කිරණ විශේෂයෙන් මේකට කියනවා අපි ධන කිරණ කියලා. පොසිටිව් එක්ස්. හරි? ඊළඟට මෙයා මේකේ පිටිපස්සෙන් දැන් ආරෝපණයක් තියනවා කියලා කියන්නේ දැන් අර කලින් කතාවටම ආරෝපණයක් තියනවා කියලා කියන්නේ නැවත වතාවක් වදන්නවා චුම්බක ශේෂ්ඨය තිබුණොත් මේක ලම්බ උත්ක්‍රමණයක යනවා කියන එකනේ. එහෙනම් ධන ආරෝපිතයි ආරෝපණයක් තියෙනවා ඒ නිසා ලම්බක පතේ යනවා. ඊළඟට මෙයාව අපි මේ කිරණ ගමන් කරන දිහාවට මේ පිටිපස්සේ හබල් සකක් තියලා බැලුවා අර වගේම කම්බි ආකෘතියක් කම්බියක් තියලා ඒක උඩින් මැදින් හබල් සකක් තියලා නැවත වතාවක් මේකට යාන්ත්‍රික ශක්තියක් තියනවාද අංශුමය ගුණයක් තියනවාද කියන එක බැලුවා. අර කතාව වගේමයි මොකද වෙන්නේ මේකෙදි මේ හබල් සක කැරකෙමින් ඉදිරියට යනවා. හරි? මෙතන හබල් සකක් තිබුණොත් ඒ හබල් සක කැරකෙමින් මොකද වෙන්නේ? හබල් සක කැරකෙමින් කැතෝඩයේ පිටපස ප්‍රදේශයට ගමන් කරනවා. අනේ ඒකෙන් යා අඳුනගත්තා. එහෙනම් මේ පිටපසට පිට වෙන කිරණ වලත් මොකද වෙන්නේ? ස්කන්ධයක් තියෙනවා සහ යාට අංශුමය ගුණයක් තියෙනවා. ඒ අංශුමය ගුණය සහ ප්‍රවේගයකින් ගමන් කරන නිසා ගම්‍යතාවයක් තියෙනවා. ගම්‍යතාවයක් තියෙනවා කියලා කියන්නේ එතනින් එහාට කතා කරාම මොකද වෙන්නේ? යාන්ත්‍රික ශක්තියක් වගේ චාලක ශක්තියක් යාට තියෙනවා. හරිනේ? එතකොට මෙන්න මේ කාරණා ටික අර වගේම යා අර පරීක්ෂණය වෙනම කරලා ඒ ධන කිරණ වලට අදාළ ලක්ෂණයන් ටික එයා වෙන පෙළගැස්සුවා. සහ එයා මෙතනදී තවත් වැදගත් දේවල් කිහිපයක් කරා. මෙයා මේ ධන කිරණය පිටිපස්සට ගමන් කරන කිරණේ එක වායුන් දාලා බලනවා. හරි? මේ පිටිපස්සට ගමන් කරන කිරණේ එක වායුන් දාලා බලනවා. එයා මේක ඇතුළට හයිඩ්‍රජන් වායුව දැම්මා. හයිඩ්‍රජන් වායුව දාලා මේකෙන් කරලා බලනකොට එයා සටහන් කරගත්තා එයාගේ ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය.
ඊළඟට නයිට්‍රජන් වායුව දැම්මා. නයිට්‍රජන් වායුව දාලා නැවත වතාවක් ඊබෙදීමේ අනුපාතයන් සටහන් කරගත්තා. ඔක්සිජන් දැම්මා. ආගෙන දැන් ওই විදිහට විවිධාකාර වායුන් වර්ග දදා මොකද කරන්නේ? මෙයා මේකේ ඊබෙදීමේ අනුපාතයන් වෙන වෙනම ගණනය කරලා යනවා දැන්. හැබැයි පුතේ මාර සිද්ධිය කියන්නේ කලින් අවස්ථාවේ හැම වෙලාවකදීම එකම ඊබෙදීමේ අනුපාතයක් නේ ආවේ. හැබැයි මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? එකිනෙකට වෙනස් ඊබෙදීමේ අනුපාතය. එකිනෙකට වෙනස්. ඊබෙදීමේ අනුපාත බැලුවාම එකිනෙකට වෙනස් ඊබෙදීමේ අනුපාතය එන්නේ. කියන්නේ ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය හැම වෙලේම වෙනස් වෙනවා. හැබැයි එකිනෙකට වෙනස් වායුන් වල. හරි. එහෙනම් යොදනු ලබන වායුව අනුව මොකද වෙන්නේ? ඊබෙදීමේ අනුපාතය වෙනස් වෙනවා. අතරින් වෙනස් වෙන ලක්ෂණය. මොකද්ද? ඊබෙදීමේ අනුපාතය කතා වෙන්නේ. කලින් අවස්ථාවේදී හැම වෙලාවකම කැතෝඩික් කින් වලට අදාළ සමානම ඊබෙදීමේ අනුපාත ආවේ. හැබැයි මෙතනදී පාවිච්චි කරන වායුව අනුව මොකද වෙන්නේ? ඊබෙදීමේ අනුපාතය වෙනස් වෙනවා. හරිනේ? ඊබෙදීමේ අනුපාතය වෙනස් වීගෙන යනවා. පැහැදිලිද? right. එහෙනම් ඔන්න ඕක තමයි ධන කිරණ සම්බන්ධ කතාව. හැබැයි ඔයා මේකේ ඇත්තම සිද්ධිය තාම දැනගෙන නැහැ. ඒ කියන්නේ ධන කිරණ ඇති වෙන්නේ කොහොමද? ධන කිරණ ඇති වෙන්නේ මොකද්ද බලපං හේතු. ඒව මොනවද දන්නේ නැහැ ඔය. මේ ධන කිරණ ඇති වෙන විදිහයි ඉලදගත් වෙන්නේ. වා මේ පරීක්ෂණය ගැන දැනගන්න ඕනේ. හරි? මේ ධන කිරණ කියන එක ඇති වෙන්නේ කොහොමද? right. අපි ඒක බලමු. ධන කිරණ ඇති වෙන විදිහ. හරි. බලමු. මෙන්න පිටුපසට ගමන් කරන කෙනා තමයි මේ ධන කිරණ කියලා කිව්වේ. නැත්තම් කලින් නාල කිරණ කියලා කිව්වේ. මේ ඉදිරියට ගමන් කරන ඒවා ඇනෝඩ් එක්සට ගමන් කරන ඒවා මේවා කැතෝඩ් කිරණනේ. right. දැන් මෙහෙමයි වෙන්නේ පුතේ. හරි. ඔයාට මතකද මම කිව්වා කලින් වීඩියෝ එකේදී මේ කැතෝඩ් කිරණ වලට හැකියාව තියෙනවා කියලා තවත් වාත අණුවක වායු අණුවක වැදුනට පස්සේ ඒවා අයනීකරණය කරන්න පුළුවන් කියලා මට මතකද ඔයාලට මම කලින් වීඩියෝ එකේදී ඔය එක බලලා නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. කලින් වීඩියෝ එක බලන්න. හරි. ප්ලේලිස්ට් එකේ මීට උඩ වීඩියෝ එකේ තියෙනවා. හරි. එතකොට ඔයාලට මතකද කිව්වා මෙන්න මේ කැතෝඩ් කිරණ වලට පුළුවන් හැකියාව තියෙනවා තවත් වාතාංශ අයනීකරණය කරන්න කියලා. right. මෙන්න මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ. දැන් අර විදිහටම මේක ඇතුළට වායුවක් දාලා විභවාන්තරය වැඩි කරලා යනවා වෝල්ටේජ් තසකෙව්ව සහ පැස්කල් අගේ අඩු කරලා යනවා කියන්නේ පීඩනය අඩු කරලා යනවා මේක ඇතුළේ. එතන අර වගේම මොකද වෙන්නේ කැතෝඩ් කිරණාංශු පිට වෙන්න පටන් ගන්නවා. දැන් පුතේ ඔයා දන්නවා කැතෝඩ් කිරණාංශුවක් කියලා කියන්නේ ඍණාරෝපිතයිනේ. එතන කැතෝඩය කියලා කියන්නේ ත්‍රිනාරෝපිතයිනේ. එහෙනම් සෑදෙන කැතෝඩ් කිරණාංශුව කැතෝඩය විසින් මොකද කරන්නේ? විකර්ෂණයට ලක් කරනවා. විකර්ෂණයට ලක් කරන නිසා කැතෝඩයේ දිහා ඉඳලා ඇනෝඩයේ දිහා දෙස දක්වා මොකද වෙන්නේ? වේගයෙන් මෙයා ත්වරණයකට ලක් වෙනවා. කැතෝඩයේ දිශාවේ සිට ඇනෝඩයේ දිශාවට වේගයෙන් මෙයා ත්වරණයකට ලක් වෙනවා. එතකොට මෙයා ත්වරණයකට ලක් වෙනකොට තවත් සිද්ධියක් මෙතන වෙනවා. මොකද්ද? ඇනෝඩය කියලා කියනවා දන්නවා ධනාරෝපිත කෙනෙක්. එයා මොකද වෝල්ටේජ් එකක් සැපෙන්නේ ධනාක්‍රියට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ කැතෝඩ් කිරණ අංශුව මෙහෙට විකර්ෂණය වෙලා වේගයෙන් ත්වරණය වෙනකොට මේ ධනාරෝපිත ඇනෝඩය විසින් ඍණාරෝපිත කැතෝඩ් කිරණ අංශුව ආකර්ෂණය කරනවා. විකර්ෂණය කරලා අර පැත්තෙන් මෙහෙන් ආකර්ෂණය කරනවා. ආකර්ෂණය කරන නිසා මොකද වෙන්නේ? මෙතනදී නැවත ආපහු වේගයෙන් තවදුරටත් තවත් වැඩි වේගයකින් ඇනෝඩයේ දෙස මේක ගමන් කරනවා. එහෙනම් කැතෝඩ් කිරණ අංශුව මෙතනදී විකර්ෂණය වුණා. ඒ නිසා මෙහෙට ත්වරණය වුණා. මෙහෙන් ආකර්ෂණය වෙනවා. ත්වරණය තවත් වැඩි වෙනවා. හරිනේ? ඒක පැහැදිලි. ඊළඟට මෙන්න මෙහෙම අධික ප්‍රවේගයකින් කැතෝඩ් කිරණ අංශුව ගමන් කරද්දී මේ නලය තුල දාලා තියෙන වාත අංශු තියෙනවානේ වාත අණු තියෙනවානේ අපි නයිට්‍රජන් කියලා ගත්තොත් N2 නේ තියෙන්නේ. මෙන්න මේ වායු අණු වල ගිහිල්ලා මේ කැතෝඩ් කිරණ අංශු පදිනවා. වැදෙද්දි මොකද වෙන්නේ? වායු අණුව පරමාණු බවට පත් වෙනවා. වායු අණු පරමාණු බවට පත් වෙනවා. අන්න right. වායු අණුව පරමාණු බවට පත් වෙනවා. මේ බලන්න නයිට්‍රජන් තිබුණොත් එහෙම යා නයිට්‍රජන් පරමාණු බවට පත් වීම සිද්ධ වෙනවා. නයිට්‍රජන් තිබුණොත් එහෙම නයිට්‍රජන් පරමාණු බවට පත් වෙනවා. මේක ඇතුලේ හයිඩ්‍රජන් දාලා තිබුණොත් එහෙම
හයිඩ්‍රජන් පරමාණු බවට පත් වෙනවා. ඔක්සිජන් දාලා තිබුණොත් එහෙම ඔක්සිජන් පරමාණු බවට පත් වෙනවා. එහෙනම් පරමාණු බවට පත් වීම සිද්ධ වෙනවා. ඊළඟට මේකෙදි මේ පරමාණුවකට නැවත ආපහු වේගෙන් එහා පැත්ත පිටිපස්සෙන් එහා කැතෝඩික ක්‍රියාංශයක් ආපහු වේගෙන් ඇවිල්ලා පරමාණුවකට වැදුනහම පිටිපස්සෙන් දැන් ඉස්සලකේදී වැදිලා එක කැතෝඩික ක්‍රියාංශයක් වැදිලා මොකද වෙන්නේ? මේක බන්ධනය කැඩලා ගියා. හරිනේ? එතකොට මෙයා පරමාණු බවට පත් වුණා. නයිට්‍රජන් පරමාණු බවට පත් වුණා. පරමාණු දෙකක් නේ. ඔන්න නයිට්‍රජන් කියලා මම දාන්නම්. අන්න බයි දැන් හරිනේ. ඊළඟ කැතෝඩික ක්‍රියාංශයක් ආයෙ වැදිලා මොකද වෙන්නේ? මේ නයිට්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා ඉවත් වෙනවා. හරි? හැම පදාර්ථයක් හැම මූලද්‍රව්‍යයක් ඇතුළේම මොකද වෙන්නේ? මූලද්‍රව්‍ය පරමාණුවක් ඇතුළේම ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. නේද? එතකොට එහෙනම් මේ නයිට්‍රජන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා අයින් වෙනවා. පුතේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා අයින් වෙනවා කියලා කියන්නේ එතන හැදෙන්නේ ධන ආරෝපණයක්. ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා අයින් වෙනවා කියලා කියන්නේ එතන හැදෙන ධන ආරෝපණය. ධන ආරෝපණය හැදෙන විදිහ අපි ඉස්සරහට කතා කරමු. හොඳයි. කොහොමද මේ චූටි දෙයක් තියෙන්නේ සරල දේවල්. මම කියලා දෙන්නම්. එතකොට මේකෙදි නැවත මොකද වෙන්නේ? ධන ආරෝපණයක් හැදෙනවා. එහෙනම් නයිට්‍රජන් පරමාණුව තිබුණා. මේ නයිට්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා වැදුනා. ඒ නිසා මොකද වෙන්නේ? මෙයා කැතෝඩික ක්‍රියාංශයක් ඇවිල්ලා වැදුනා. ඒ නිසා ඉලෙක්ට්‍රෝනවනේ අධිවේගී ඉලෙක්ට්‍රෝනනේ. එතකොට මෙයා ධන ආරෝපණයක් බවට පත් වුණා. ඔන්න පිට වුණා ඉලෙක්ට්‍රෝනයක්. හරි. ධන ආරෝපණයක් බවට පත් වුණා පිට වුණා ඉලෙක්ට්‍රෝන. හයිඩ්‍රජන් තිබුණාත් ওই තත්ත්වෙම තමයි වෙන්නේ. හයිඩ්‍රජන් පරමාණුවේ තියෙන එක ඉලෙක්ට්‍රෝනය මොකද වෙන්නේ? ගැලවිලා අයින් වෙලා H ධන ආයනයක් හැදෙනවා. ඔන්න ඉලෙක්ට්‍රෝන. හරි. ඊළඟට ඔක්සිජන් තිබුණොත් එහෙම ඔක්සිජන්ටත් ඔය සේතම තමයි වෙන්නේ. මොකද ඔක්සිජන් ධන වෙනවා ඉලෙක්ට්‍රෝනයක්. එක ඔක්කොම එකම වාගේ තමයි වෙන්නේ. හරි. ඊළඟට දැන් එහෙනම් මෙතන හැදිලා තියෙනවා ධන ආයනයක්. ඔන්න ධන ආයන හැදිලා තියෙනවා. ධන ආයන හැදුණා දැන්. මේ සෑදුණු ධන ආයනය සහ ඇනෝඩයේ ධන අතර මොකද වෙන්නේ? නැවත ආපහු විකර්ෂණයක් ඇති වෙනවා. මේ සෑදුණු ධන ආයනය සහ ඇනෝඩයේ ධන ගතිය නිසා නැවත මොකද වෙන්නේ? මෙයා විකර්ෂණයක් වෙනවා. අනේ විකර්ෂණයේ හේතුවෙන් මොකද වෙන්නේ? මේ නයිට්‍රජන් ධන ආයනය නැවත ඇනෝඩයේ දිහා වෙලා කැතෝඩයේ දිහාවට ත්වරණය වෙන්න පටන් ගන්නවා. එයා ඒ වගේම ධනාරෝපිත නිසා ඍණාරෝපිත කැතෝඩය මගින් ආකර්ෂණය කරනවා. ඒ නිසා මේ ත්වරණය වැඩි වෙනවා. කියන්නේ වේගය ගොඩක් වැඩි වෙනවා. වේගය වැඩි වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. වේගෙත් වැඩි වෙනවා. හරි. එතකොට එහෙනම් මොකද වෙන්නේ? මෙයා වේගෙන් මේ දිහාවට ත්වරණය වෙනවා දැන්. ආන්ගේ ත්වරණය වෙන ධනායන අංශු කදම්බය මෙන්න මේ සිදුරු සහිත කැතෝඩයෙන් පිටුපස්සට ගිහිල්ලා පිටිපස්සේ තියෙන සිංක් සල්ෆයිඩ් ආලේපිත විසර්ජන නලයේ බිත්තිය වැදුනහම තමයි අර රතු පාටට ග්ලෝ එකක් එන්නේ. නැත්නම් ප්‍රතිදීපනයකට ලක් වෙන්නේ. රතු පාට දිලිසීමක් රතු පාට ප්‍රතිදීපනයකට ලක්. පැහැදිලිද? එතකොට දැන් මේක තමයි ඇත්තටම සිද්ධ වෙන දේ මේක ඇතුලේ. දැන් ඔයා ඊළඟට අවධානය යොමු කරන්න ඕනේ මේකෙදි මම කිව්වා ඔයාට ධන ආයනයක් හැදෙන්න පුළුවන් නයිට්‍රජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා. ඊළඟ පුතේ මේ නයිට්‍රජන් ධන ආයනයකට අණු කියන්නේ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම ධන ආයනයක් හැදිලා පරමාණු ධන ආයනය බවට පත් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේකේ තවත් සිද්ධියක් වෙන්න පුළුවන්. මේ නයිට්‍රජන් අණුවෙන්ම ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා ගිහිල්ලා N2 ධන ආයනය හැදෙන්නත් පුළුවන්. නේද? හයිඩ්‍රජන් අණුවෙන්ම ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා ගිහිල්ලා H2 ධන ආයනය හැදෙන්නත් පුළුවන්. හොඳේ. ඊළඟට ඔක්සිජන් කියන එක්කනාගම O2 ධන ආයනයක් හැදෙන්නත් පුළුවන්. එහෙනම් පරමාණුවක් බවට පත් වෙලා එතනින් ධන ආයනයක් සෑදීම වගේම අණුවකින්ම කෙලින්ම ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ධන ආයන සෑදීම සිද්ධ වෙන්නත් පුළුවන්. හරිද? එතකොට එනම් ඍජුව අණුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වී ධන ආයන සෑදීම හෝ පරමාණු වලටපත් වෙලා එතනින් පස්සේ නැවත ධන ආයන සෑදීම කියන දෙකම වෙනවා. ඊළඟ කතාව මෙන්න මේ සෑදිච්ච ධන ආයනයකට කාට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මේ සෑදිච්ච ධන ආයනයකට නැවත ඉලෙක්ට්‍රෝනයක් ගිහිල්ලා වැදුනොත් එයාගෙන් ද්විත්ව ධන ආයනයක් හැදෙයිද? අනේ මේ ප්‍රශ්නෙකුත් දෙන්න පුළුවන්. අපිට ඕවා ප්‍රශ්නේ නෑ නේ. අපිට ඕවා ගේවා හිතෙන්නේවත් නෑ. රයිට්. එහෙමද? රයිට්.
එහෙම යම්කිසි දුරකට හිතන කෙනෙක්ට කියන්න පුළුවන් නේ. ඇයි? මේකේ ධනායනයක් හැදුනට පස්සේ තවදුරටත් මේ ධනායනය හැදුනට පස්සේ මේ මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් මේකට ඇවිල්ලා නැවත ආපහු ඉලෙක්ට්‍රෝනයක් වැදිලා මේක n ධන දෙක බවටපත් වෙන්න බැයිද කියලා හිතෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. පාඩේ දෙන්නේ නැහැ. හැබැයි යම් තාදුරට හිතන කෙනෙක්ට හිතන්න පුළුවන් හිමි. පුතේ හැදෙන්න හැකියාවක් නැත්තේම නැතුව නෙමෙයි. හැදෙන්න බැරි නෑ. හැබැයි එහෙම හැදෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. හේතුව. පුතේ ධනායනයක් සෑදිච්ච විගසම ඒක ඇනෝඩයෙන් විකර්ෂණය කරනවා සහ කැතෝඩයෙන් ආකර්ෂණය කරනවා කියන දෙකම සිද්ධ වෙන නිසා ධනායනය සෑදිච්ච විගස මොකද වෙන්නේ? එය කැතෝඩයෙන් පිටුපසට ගමන් කරන්න බලනවා. හරි. ද්විත්ව ධනායනයක් සෑදීම සඳහා තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. පැහැදිලිනේ? ධනායනයක් හැදුනට පස්සේ ඒකට නැවත ආපහු ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා වදින තරම් වෙලාවක් මෙයා රැඳෙන්නේ නැහැ විසර්ජන නලය තුල. ඒ නිසා මෙයා සිදුරු වලින් ටක් ගාලා පිටපස්සට යනවා. මොකද හේතුව ඇනෝඩයෙන් දක්වන විකර්ෂණය සහ කැතෝඩයෙන් දක්වන ආකර්ෂණය සහ අධික ත්වරණයකින් නැවත ආපහු මෙයා පිටපස්සට එන එක. එහෙම එනකොට නැවත වතාවක් ධනායනයක් වැදිලා ඉලෙක්ට්‍රෝනයක් කැතෝඩ් එකේ නම් චොක් වැදිලා ඉලෙක්ට්‍රෝනයක් පිට වෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඒ නිසා ද්විත්ව ධනායනයක් සෑදීම බොහොම අඩු ප්‍රවණතාවයකින් තමයි අඩු ප්‍රතිශතයකින් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. තේරුණාද? right. ඔන්න ඒ කරුණත් මම හිතනවා ඔළුවට යන්නේ නැති කියලා. ඊළඟට දැන් අපි බලන්න ඕනේ මේකේ ඇති වෙන විදිහ ඔයා දන්නවා දැන් ධනායනයක් ඇතුළේ විකර්ෂණය වෙලා ආපස්සට යනවා කියලා. ඊළඟට ඔයා මේකෙදි දැනගන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. මොකද්ද? මෙන්න මේකෙදි වාට මතකද මම කිව්වා E බෙදීම m අනුපාතය වෙනස් වුණා කියලා එක එක වායුන් දාපට පස්සේ. විවිධ වායුන්ට විවිධ E බෙදීම m අනුපාත ආවේ කියලා මම කිව්වා. මෙන්න මේක අපි විසඳ ගන්න ඕනේ. මෙහෙම විවිධ වායුන්ට විවිධ E බෙදීම m අනුපාතය එන්නේ ඇයි? මේ බලන්නකෝ. මේකෙදි අපි නයිට්‍රජන් වායුව දාලා දැම්මොත් නයිට්‍රජන් වායුව දාලා වැඩි කරොත් හැදෙන්නේ පුතේ එක්ක N2 ධනායනයක් හැදේ නැත්නම් N ධනායනයක් හැදේ. මේ දෙන්නනේ හැදෙන්න ඕනේ. ඒතර මේ දෙන්නගේ E බෙදීම m අනුපාත සැලකුවොත් එහෙම. මෙයා E බෙදීම m අනුපාතය සලකනවා. මෙයාගේ E බෙදීම m අනුපාතය සලකනවා. එතකොට ඊළඟට අපි මේ දෙන්නම සලකමු ටික. හරි. E බෙදීම m අනුපාත නැත්නම් තව එක්කෙනෙක් දැම්ම කියලා තුන හයිඩ්‍රජන් උත් දාන්න. නයිට්‍රජන් 9 කියලා දැන් හයිඩ්‍රජන් දාලා බලන්න. හයිඩ්‍රජන්ගේ E බෙදීම m අනුපාතය ලැබෙනවනේ. ඒකත් සටහන් කරලා. හැබැයි දැන් මේ ආගයන් දෙක එකිනෙකට වෙනස්. ඇයි මේක වෙනස් වෙන්න හේතුව? පුතේ මේකේ නයිට්‍රජන් දැම්මොත් එහෙම හැදෙන්නේ N ධනායනය හෝ N2 ධනායනය. N2 ධනායනය හෝ N ධනායනය හැදෙන්නේ. එතකොට හයිඩ්‍රජන් දැම්මොත් හැදෙන්නේ මොනවද? H2 ධනායනය හෝ එහෙමත් නැත්නම් H ධනායනය. O2 දැම්මොත් O2 ධනායනය හෝ එහෙනම් O ධනායනය තමයි හැදෙන්නේ. ඉතින් පුතේ මේ E බෙදීම m අනුපාතවල ඔයාලට පේන්නේ පැයි හැම තැනකම මොකද වෙන්නේ? m වල අගය වෙනස් වෙනව නේද? නයිට්‍රජන් වල ස්කන්ධය නෙමෙයිනේ පුතේ හයිඩ්‍රජන් වල ස්කන්ධය. හයිඩ්‍රජන් වල ස්කන්ධය නෙමෙයිනේ පුතේ ඔක්සිජන් වල ස්කන්ධය. එතකොට එහෙනම් එක එක්කනාගේ E බෙදීම m අනුපාතයන්ගේ m අගය මොකද වෙන්නේ? හැම වෙලේම විචලනය වෙනවා වෙනස් වෙනවා. ඉතින් m වල අගය වෙනස් වෙනවා කියලා කියන්නේ මොකද? මෙතනදී E බෙදීම m අනුපාතයත් වෙනස් වෙනවා. නේද? E බෙදීම m අනුපාතයත් වෙනස් වෙනවා. m වල අගය වෙනස් වෙනවා කියලා මේ යට තියෙන අගය වෙනස් වෙනවා කියලා කියන්නේ මේ උඩ තියෙන අගය බෙදෙන ගානට වෙනස් වෙන. ඒතකොට ලැබෙන උත්තරේ වෙනස් වෙන්න ඕනේ. එහෙනම් විවිධ වායුන්ට විවිධ E බෙදීම m අනුපාතයන් ලැබීමට හේතුව භාවිතා කරන වායුවේ ස්කන්ධය. ස්කන්ධය වෙනස් වෙන්න සෑදෙන ධන කිරණ අංශුවේ ස්කන්ධය වෙනස් වෙනවා. ඒ නිසා E බෙදීම m අනුපාතය වෙනස් වෙනවා. පැහැදිලිනේ? මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. right. තොම්සන්ට වැදගත් නිරීක්ෂණයක් මේකේ තිබුණා. මෙන්න මේ පරීක්ෂණය ඇතුළේ ලොකු වැදගත් නිරීක්ෂණයක් එයා හොයාගත්තා. ලොකු වැදගත් නිරීක්ෂණයක් යක් තිබුණා. එයා ඒක කියනවා එළියට. එයා දකිනවා මෙන්න මේ වගේ දෙයක්. මොකක්ද එයා දකින්නේ? එයා දකිනවා මේක ඇතුළේ විවිධ වායුන් දාලා එයා වැඩේ කරනවානේ. මේකෙදි වැඩිම E බෙදීම m අනුපාතයක් ලැබෙන්නේ. E බෙදීම m අනුපාතය වැඩිම වෙන්නේ
වැඩිම වෙන්නේ හයිඩ්‍රජන් වායුව යොදාගත්තට පස්සේ සෑදෙන ධන කිරණ අංශුවේ. හරි. හයිඩ්‍රජන් වායුව යොදාගත්තට පස්සේ සෑදෙන ධන කිරණ අංශුවේ අපි හිතමු මේක H ධන කියලා. නිකන් හිතමු H ධනක් දෙන්න පුළුවන් මම H ධන කියලා. හරි. එහෙනම් කියනවා වැඩිම ඊබෙදීමේ අනුපාතයක් ලැබෙන්නේ H ධනායන අංශුවට අදාළව. මෙන්න මේ H ධනායනයේ සෑදුණු විගස තමයි වැඩිම ඊබෙදීමේ අනුපාතයක් ගැන ලැබෙන්නේ. එයා කියනවා දෙවෙනි නිරීක්ෂණයේ විදිහට පළවෙනි එකම නිරීක්ෂණය තමයි දැන් ඔය කියන්නේ වෙනත් වායුවක් යොදාගත්තට පස්සේ ලැබෙන ඊබෙදීමේ අනුපාතය. වෙනත් වායුවක් උදාහරණයක් විදිහට නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන් ඕනේ. හරිද? වෙනත් වායුවක් යොදාගත් විට සෑදෙන ධන කිරණ අංශුවේ ඊබෙදීමේ අනුපාතය හැම වෙලාවකම වෙනත් එක්කෙනෙක් යොදාගත්තට පස්සේ ලැබෙන ඊබෙදීමේ අනුපාතය හැම වෙලාවකම යම්කිසි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරාට පස්සේ තමයි මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ධනායනයට අදාළ ඊබෙදීමේ අනුපාතය ලැබෙන්නේ. අයිවතාවක් කියන පැටුණානේ. මට පැටලුන්නේ නැහැ. ඔයාට පැටලෙන්නේ නැහැ. එයා දකිනවා හයිඩ්‍රජන් වායුව යොදාගත්තට පස්සේ සෑදෙන ධන කිරණ අංශුවේ තමයි වැඩිම ඊබෙදීමේ අනුපාතය. ඔන්න පළවෙනි කතාව. දෙවෙනි එකේ කියන්නේ නලය තුල වෙනත් වායුවක් යොදාගත් විට සෑදෙන ධන කිරණ අංශුවේ ඊබෙදීම m අනුපාතය යම්කිසි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරාට පස්සේ වෙනත් ධන කිරණ අංශුවක් හැදුනාම ඒ ධන කිරණ අංශුවට ලැබිච්ච ඊබෙදීමේ අනුපාතය පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරාට පස්සේ හයිඩ්‍රජන් වලට අදාළ ධන කිරණ අංශුවේ ඊබෙදීමේ අනුපාතය ලැබෙනවා. තේරෙනවනේ? එහෙනම් ඊබෙදීමේ අනුපාතය වැඩිම හයිඩ්‍රජන් කියන එක නාවට දැන් මතකයිනේ මම කිව්වනේ. දෙවෙනි කතාව තමයි සෑදෙන ඊබෙදීම කියන්නේ වෙනත් අංශුවක් දැම්මම වෙනත් වායුවක් දැම්මම පස්සේ සෑදෙන අංශුවේ ඊබෙදීමේ අනුපාතය යම්කිසි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කළ විට හයිඩ්‍රජන් වල අගය ලැබෙනවා. හරි. එතකොට එහෙනම් ඔන්න ඔය නිරීක්ෂණ දෙකවා තේරුම් ගන්න ඕනේ. හරි. අද ඔයාලා තේරුම් ගන්න තියා ඔක තොම්සන්ට තේරුම් ගන්නත් බැරි වුණා. එයා ওই නිරීක්ෂණ දෙක විතරක් හොයලා තියලා මොකද කරන්නේ? එයා පාඩු පැත්තට වෙනවා. එතනින් එහාට මේක මේ කන්ටිනියු කරන්න බෑ. එයා නිරීක්ෂණ ටික අරගත්තා. කවුරුරටත් හෙව්වා. ඒවට වැඩේ කරගන්න බෑ. හරිනේ? ඒ නිසා මොකද වෙන්නේ? එයා එතනින් පරීක්ෂණය ක්ලෝස් කරනවා. ඔගේ පුතේ හොඳ බැට් ඉන්නවා ඔය කාලේ. කවුද? අර්නස්ට් රදර්ෆර්ඩ් කියලා. අර්නස්ට් රදර්ෆර්ඩ් right. J.J. Thomson විසින් දුන්න නිරීක්ෂණ දෙක එයා නැවත වතාවක් පරීක්ෂණාත්මකව තහවුරු කරගන්නවා. ඇත්ත තමයි. හයිඩ්‍රජන් යොදාගත්තට පස්සේ තමයි ලොකුම ඊබෙදීමේ අනුපාතය ලැබෙන්නේ. ඒ වගේම නලය තුල වෙනත් වායුවක් සාදාගත් විට සෑදෙන ධන කිරණ අංශුවේ ඊබෙදීමේ අනුපාතය යම්කිසි පූර්ණ ගුණාකාරයකින් ගුණ කළ විට හයිඩ්‍රජන් යොදාගත් විට සෑදෙන ධන කිරණ අංශුවේ ඊබෙදීමේ අනුපාතයට සමාන වෙනවා. හරිනේ? right. එතකොට දැන් මෙන්න මේ සංසිද්ධිය හරි පැහැදිලි කරනවා කවුද? රදර්ෆර්ඩ් විසින්. ඔය සංසිද්ධිය පැහැදිලි කරනවා රදර්ෆර්ඩ් විසින්. එයා කොහොමද මේක පැහැදිලි කරන්නේ? එයා කියනවා මෙහෙමයි මේක වෙන්නේ. ඊබෙදීමේ අනුපාතය වැඩිම අගයක් ලැබෙන්න නම් මේ m කියන එකනට අඩුම අගයක් ලැබෙන්න ඕනේ. ඊබෙදීමේ m අගය වැඩිම වෙන්න නම් මේ න්‍යාව සුළු කරාට පස්සේ ලැබෙන අගය ඉහළම අගයක් වෙන්න නම් m වල අගය මොකද වෙන්න ඕනේ ගොඩක්? අඩුම අගයක් වෙන්න ඕනේ. එහෙනම් හයිඩ්‍රජන් වායුව යොදාගත් විට සෑදෙන ධන කිරණ අංශුවේ ඒ කියන්නේ H ධනායනයි. හරිද? එයාට තමයි අඩුම ස්කන්ධයක් තියෙන්නේ. එයාට තමයි අවම ස්කන්ධයක් තියෙන්නේ. හයිඩ්‍රජන්ට අදාළව සෑදෙන ධන කිරණ අංශුවට තමයි අවම ස්කන්ධයක් තියෙන්නේ. ඒ වගේම ඒ අවම ස්කන්ධය නිසා තමයි ඊබෙදීමේ අනුපාතය ඉහළම උනේ. ඔන්න පළවෙනි කතාව යා ඊබෙදීමේ අනුපාතය කොහොමද වැඩි වුනේ කියන එක පැහැදිලි කරා. දෙවෙනි එයා කියනවා යම්කිසි වෙනත් වායුවක් යොදාගත් විට සෑදෙන ධන කිරණ අංශුව තියෙනවා. වෙනත් වායුවක් යොදාගත් විට සෑදෙන ධන කිරණ අංශුව. ආන්ගේ අංශුවේ බර ස්කන්ධය සලකපුවම ඒ ස්කන්ධය තුල අපි ගමු එක උදාහරණයකින් මොකද? නයිට්‍රජන් වල ගමු. නයිට්‍රජන් වල ගමු.
නයිට්‍රජන් යොදාගත් විට සෑදෙන E බෙදීම M අනුපාතය. නයිට්‍රජන් යොදාගත් විට සෑදෙන ධන කිරණ අංශුවේ E බෙදීම M අනුපාතය. N ධන අයනයට අදාළනේ. අන්න එයාට අදාළ E බෙදීම M අනුපාතය. හරි. මේ හයිඩ්‍රජන් ධන අයනයේ E බෙදීම M අනුපාතය වගේ යම්කිසි භාග සංඛ්‍යාවක් නේ. යම්කිසි භාග සංඛ්‍යාවක් නේ. එතකොට යක් කියනවා මෙන්න මෙහෙම. මේ හයිඩ්‍රජන් නම් වෙනත් වායුවක් යොදාගත් විට සෑදෙන ධන කිරණ අංශුව තුල මේ සෑදෙන ධන කිරණ අංශුව තුල හරි මේ අංශුව තුල හයිඩ්‍රජන් ධන අයනය වගේ අංශුන් යම්කිසි සංඛ්‍යාවක් අඩංගු වෙනවා කියනවා. ඒ කියන්නේ නයිට්‍රජන් ධන අයනය තුල හයිඩ්‍රජන් ධන අයනය තුල තිබුණා වගේ අංශුන් යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් අඩංගු වෙනවා. පැහැදිලිද? right. මම හිතනවා අර්ථය නැති කියලා. නයිට්‍රජන් යා කියන්නේ මේකයි. මෙයා තුල නයිට්‍රජන් යොදාගත්තොත් සෑදෙන ධන කිරණ අංශුව N ධන අයනයනේ. මෙන්න මේ සෑදිච්ච N ධන අයනය තුල H ධන අයනයට අදාළ අංශුව මේ H ධන අයනයට අදාළ යම්කිසි අංශුවක් හැදෙනවානේ. ආන්ගේ අංශුව වගේ කීප ගුණයක් ඉන්නවා මෙයා. ස්කන්ධයකින් ගත්තා. මෙයා වගේ කීප ගුණයක් ඉන්නවා මෙයා. තේරෙනවද? මෙයා වගේ කීප දෙනෙක් ඉන්නවා මෙතන. පැහැදිලිනේ? එතකොට එනවා ඒක තමයි රදර්ෆර්ඩ් කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එයාට අදාළව ස්කන්ධය වැඩි වෙනවනේ. දැන් H ධන ආයනයට අදාළ යම් කිසි ස්කන්ධයක් තියෙනවනේ. ආන්ගේ ස්කන්ධය වගේ අපි හිතමු මෙයා ගාව 7 ගුණයක් කියලා. ඒ කියන්නේ ඒ ස්කන්ධය වගේ 7ක් තිබුණා කියලා හිතන්නකො. මේ H ධන ආයන අංශු වගේ 7ක් මෙතන. එතකොට මොකද වෙන්නේ? M වලගේ කීයෙන් වැඩි වෙනවද? 7න් වැඩි වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? E බෙදීම M අනුපාතය 7න් බෙදලා ඉන්නේ. තේරුණා නේද? පැහැදිලි. ආයතව උදාහරණයකට එක්ක අපි හිතමු ඔක්සිජන් ගත්තා කියලා. ඔක්සිජන් ගත්තා කියලා. හයිඩ්‍රජන් යොදාගත්තට පස්සේ සෑදිච්ච E බෙදීම M අනුපාතය x කියලා ලැබුණා. හයිඩ්‍රජන් ධන අයනය යොදාගත්තට පස්සේ ලැබිච්ච E බෙදීම M අනුපාතය x කියලා ලැබුණා. ඔක්සිජන් යොදාගත්ත විට සෑදිච්ච E බෙදීම M අනුපාතය x බෙදීම 8ක් කියලා ලැබුණා. x බෙදීම 8ක් කියලා ලැබුණා. මේ හයිඩ්‍රජන් ධන අයනයට අදාළ E බෙදීම M අනුපාතය ඊළඟට ඔක්සිජන් ධන අයනයට අදාළ x බෙදීම 8යි. එයා දැන් මෙන්න මේක සිද්ධ වෙන විදිහ නෙවෙයි කියන්නේ. මේක සිද්ධ වෙන විදිහ දැන් ඕකනේ අපි ගත්ත නිරීක්ෂණය. මෙයා යම් කිසි සංඛ්‍යාවකින් ගුණ කරාට පස්සේ මෙයාව ලැබෙනවා කියලානේ මං කිව්වේ. ඒ කියන්නේ x බෙදීම 8 වතාවක් 8යි කියන්නේ x ලැබෙනවා කියලානේ මං කිව්වේ. right පැහැදිලි. දැන් එයා කියන්නේ මේකයි. මෙයාගේ ස්කන්ධය H ධන ආයනයට අදාළ ස්කන්ධයට අදාළ යම්කිසි අංශුවක් තියෙනවානේ ස්කන්ධය ලබා දෙන අංශු. ආන්ගේ අංශු මේ ඔක්සිජන් ගාව නම් 8ක් තියෙනවා කියලා එයා කියනවා. සරලව. ඔක්සිජන් ගාව නම් ඒ වගේ අංශු 8ක් තියෙනවා. නයිට්‍රජන් ගාව ඒ වගේ අංශු 7ක් තියෙනවා. හරිද? නියොන් ගාව ඒ වගේ අංශු 10ක් තියෙනවා. 10ක්. මේවා තමයි මේ සැහැල්ලු මාංශු H ධන ආයන වගේ අංශු. H ධන ආයන වගේ අංශු. එහෙනම් මේ සෑම මූලද්‍රව්‍යයක් තුලම H ධන ආයන අංශුවට අදාළ වෙන යම්කිසි අංශුවක් මේ සෑම මූලද්‍රව්‍යයක් තුලම තියෙන්න ඕනේ. H ධන ආයනය වගේ අංශුවක් හැම මූලද්‍රව්‍යයක් තුලම තියෙන්න ඕනේ. ඒවා විවිධ ප්‍රමාණයන්ගෙන් තියෙන්න පුළුවන්. ඔක්සිජන් ගාව 8ක් තියෙන්න පුළුවන්, නයිට්‍රජන් ගාව 7ක් තියෙන්න පුළුවන්, නියොන් ගාවෙන් 10ක් තියෙන්න පුළුවන්. එහෙනම් ඒ අංශු ඕන සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යාවලින් තියෙන්න පුළුවන්. හරි. ඒ නිසා මොකද වෙන්නේ? E බෙදීමේ අනුපාතයන් භාග විදියට දෙකට තමයි ලැබෙන්නේ. පැහැදිලි නේ? right. එතකොට එහෙනම් මේක මේ විදිහට යා තේරුම් කරලා දීලා කියනවා තව දෙයක්. මොකද්ද? මේ සෑම පදාර්ථයක් තුළම H ධන ආයන අංශු වගේ අංශු යම් කිසි ගුණාකාර වලින් අඩංගු වෙනවා හැම මූලද්‍රව්‍යයක් තුළම පදාර්ථයක මූලද්‍රව්‍යයක් තුළම. ඒ නිසා H ධන ආයනය කියලා කියන්නේ හැම පදාර්ථයකටම පොදු වෙච්ච අංශුවක්. ඒ අංශුව ප්‍රෝටෝනය කියලා නම් කරනවා. තේරෙනවද? H ධන ආයනයට අදාළ ධන කිරණ මේ ධන කිරණ අංශුව එයා ප්‍රෝටෝනය කියලා නම් කරනවා. තේරෙනවද?
ඔන්න ඔය විදිහට තමයි පුතේ ප්‍රෝටෝනය කියන එක කරලියට එන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. රදර්ෆර්ඩ් විසින් තමයි මේක හොයාගත්තේ. සෑම පදාර්ථයක් තුළම ප්‍රෝටෝනේ එහෙම නැත්නම් H ධන ආයනයට අදාළ ධන කිරණාංශුව වගේ අංශු යම් යම් ගුණාකාර වලින් අඩංගු වෙනවා. හැම මූල ද්‍රව්‍යයක් තුළ මේක තියෙන නිසා සෑම පදාර්ථයකටම H ධන ආයනයට අදාළ ධන කිරණාංශුව හයිඩ්‍රජන් වායුවට අදාළ ධන කිරණාංශුව වේද H ධන ආයනයට අදාළ අංශුව ප්‍රෝටෝනේ විදිහට නම් කරනවා. සෑම පදාර්ථයක් තුළම තියෙන උපපරමාණු අංශුවක් මේක ඒක ප්‍රෝටෝනේ විදිහට නම් කරනවා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඔයාලට. හරි? මේක අවුලක් නැතුව ඔළුවට දාගන්න නැති කියලා මම හිතනවා. right. එහෙනම් අදට මම මෙතනින් නවත්තනවා මේක. ඊළඟ වීඩියෝ එක ආපහු හම්බෙමු. right. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් මේකට දාන්න කමෙන්ට්ස් වලට දාන්න. එතකොට ඒකෙන් මම බලලා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරිනේ? එහෙනම් හොඳින් වැඩ කටයුතු ටික කරගන්න මහන්සි වෙන්න හොඳින්. දැන් ඉඳලම 2026 කට්ටියට 27 කට්ටියට ඔක්කොම කියන්නේ 25 කට්ටියට නම් දැන් ෂෝට් නෝට්ස් හදාගෙන ලොකු කාලයක් නැහැ. හරි වැදගත් ඔයාලා ෂෝට් නෝට් එකක් හදන එක. ඒක හරිම වැදගත් දෙයක්. හේතුව තමයි ෂෝට් නෝට් එකකින් ඔයාට විභාගය ලං වෙනකොට විභාගයකට යම් විභාගයකට ලං වෙනකොට මහා ගොඩාක් පොත් පෙරලගෙන ඔයාට වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඔයාලා ෂෝට් නෝට් එකක් තියෙනවා නම් ළඟ ඒ අවශ්‍ය කරුණු ටික එක්සෑම් එකට අවශ්‍ය කරුණු ටික සම්පූර්ණයෙන්ම පටපට ගාලා ඔළුවට දාලා ටක් ගාලා මතක් කරගන්න පුළුවන්. මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්න ෂෝට් නෝට් එකක් හදන විදිය. මම කියන්නේ හැදුවේ ඔයාලා අනිවාර්යෙන් ෂෝට් නෝට් එකක් ගහන්න 2026 25 කට්ටියට දැන් යන පාඩම් වල උනත් ඔයාලා ෂෝට් නෝට් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඒක හරි වැදගත්. ෂෝට් නෝට් එක කියන හරිම වැදගත් දෙයක්. හරි? එතකොට ඒක අනිවාර්යෙන් හදන්න. ඒක ලස්සන වර්ණයන් පාවිච්චි කරලා හදන විදිය මම ඉස්සරහට වීඩියෝ එකකින් කියලා දෙන්නම්. හරිනේ? right. ෂෝට් නෝට් එකක් හදමින් පාඩම් කරන්න. right. එහෙනම් අදට මම නවත්තනවා. ආයිබෝවන්.